බලාපංකො නංගියේ අර සෝමලතාගේ ලේලිට වෙලා තියෙන හරියක්. ඒක නේන්නම් අක්කේ මූණ දිහා බලන්නවත් හිතෙන්නේ නැහැ. ඒ තරමට බය හිතෙනවා. ඕක බෝ වෙන ලෙඩක්ද දන්නේ බං. බයේ බෑ අපිටත් හැදෙයිද කියලා. ඒ කෙල්ලගේ ළමයාත් එක්ක අපේ ළමයිනුත් නිතරම සෙල්ලම. ආය අපේ ළමයින්වත් ඒ පැත්තට යවන්න නැතුව ඉමු අක්කේ. මොකද්ද අපේ මේ ගැඹුරු කතාව බහ? අපි මේ කතා වුණේ සෝමලතාගේ ලේලිගේ ලෙඩේ ගැන. කවුද දන්නේ ඕක බෝ වෙන ලෙඩක්ද කියලා? ඔව් අක්කේ. මමත් අපේ දරුවොන්ට කිව්වා ඒ ගෙවල් පැත්තටවත් යන්න එපා කියලා. නිමලා කියන්නේ සෝමලතාගේ පුතාගේ බිරිඳ. ඒ කියන්නේ සෝමලතාගේ ලේලිය. මේ නිමලට එක්තරා රෝගයක් තිබුණා. එය මේ ළඟකදීන් ඇයගේ මූණේ එක් තුවාලයක් හටගත්තා. නමුත් කෙතරම් ප්‍රතිකාර කළත් එය සුවවන පාටක් තිබුණේ නැහැ. නමුත් වෙද මහත්තයා නම් කිව්වේ මේක බෝ වෙන ලෙඩක් නෙවෙයි කියලා. නමුත් හැමෝම වගේ හිතන්න ගත්තා මේක බෝ වෙන ලෙඩක්. ඒක නිසා කවුරුත්ම නිමලව ආශ්‍රය කරන්න හොඳ නැහැ කියලා. ඇයව ගමෙන් කොන් කරන්න පටන් ගත්තා. උඹ ඕක ඔය හැටි හිතන්න එපා බම්මල්ලියේ. අපි බලමුකෝ තව ටික දොහක්. වෙද මහත්තයාත් කිව්වනේ තව ටිකක් ඉවසලා හිටියොත් හොඳ කරගන්න පුළුවන් වෙයි කියලා. මට ඉවසගෙන ඉන්න පුළුවන් අයියේ. ඒත් ඉතින් නිමලා හිතින් දුක් වෙන එකනේ මට බලාගෙන ඉන්න බැරි. ගමේ මිනිස්සුත් කවුරුත්ම කතා කරන්නේ නැහැ කියලා ගොඩක් දුකෙනුයි ඉන්නේ. මේ කෙල්ල වතුර ගේන්න ගියාමයි තාම නැහැ. අදත් ලිඳ ළඟ මිනිස්සු මොනවා හරි කියලාද දන්නෙත් නැහැ. කොහොමද නිමලා අක්කේ දැන් අසනීප තත්ත්වේ? කියන්න තරම් ගුණයක් නෑ නංගියේ. මොන දේ කරත් ඉතින් හොඳ වෙන්නේ නැහනේ. අසනීපේ හොඳ වෙනවටත් වඩා මට දුක නංගි ගමේ කවුරුත්ම කතා කරන්නේ නැති එක. හැමෝම මගේ දිහා බලන්නේ නිකන් යක්ෂයෙක් දිහා බලනවා වගේ. නිමලා නැන්දේ සයුරිය අද සෙල්ලම් කරන්න එන්නේ නැද්ද? දරුවන්ට උත්තර දෙන්න හැරුණු නිමලව දැකපු දරුවන් ඇයට බිය වී ඉක්මනින් මෙතනින් දුවලා ගියා. මෙයින් නිමල බොහෝම කම්පාවටපත් වුණා. ඒ වගේම Tamanගේ ස්වරූපය ගැන නිමලා ගොඩක් දුකටපත් වුණා. කුඩා දරුවන් පවා Tamanව දැකීමෙන් බියවන නිසා නැවත කිසිම දිනක නිවසින් එළියට නොපැමිණෙන බව සිතා නිමලා නිවසට ගියා. දුවේ ඇයි තාත්තේ? කෝදුවේ අම්මා? අම්මා අඬනවා තාත්තේ. අනේ මොකද නිමලා මේ අඬන්නේ? කවුරු හරි මොනවා හරි කිව්වද? නෑ මහත්තයා. අද ලිඳ ළඟදී දුවගේ යාළුවෝ මාව දැකලා හොඳටම බය වුණා. ඒගොල්ලෝ දෙපාරක් හැරිලා බලන්න නැතුව දිව්වා මාව දැකලා. මං ආයේ කවදාවත්ම මේ ගෙදරින් එළියට යන්නේ නෑ මහත්තයා. මිනිස්සු හැමෝම මාව පිළිකුල් කරනවා. සෝමනංගි විතරයි මගෙත් එක්ක කතා කරලා හරි ඉන්නේ. නිමලගේ ස්වාමි පුරුෂයා Tamanට පුළුවන් විදිහට Tamanගේ බිරිඳගේ හිත හදන්න උත්සාහ කරනවා. ඒ වගේම අනිත් කිසිම මිනිසෙකුට වඩා ඔහු Tamanගේ බිරිඳට ගොඩක් ආදරයෙන් සහ ගෞරවයෙන් සලකනවා. කිසිම වෙලාවක Tamanගේ බිරිඳගේ හිත රිදෙන්න එකම එක වචනයක්වත් ඔහුගේ කටින් පිට වුණේ නැහැ. නිමලා ඉක්මනට එළියට ආවනම්. ඇයි නැන්ද මේ කෑ ගහන්නේ? මේ නිමලෝ ඔහේ ආයේ කිසිම වෙලාවක වතුර අරන් යන්න ලිඳ ළඟට එන්න ඕනේ නෑ. කවුද දන්නේ ඔය කරුම ලෙඩේ අපිටත් හැදෙයිද කියලා? ඔහේවත් ඔහේගේ පවුලේ කිසිම කෙනෙක්වත් ආයේ ලිඳ ළඟට එන්න ඕනේ නෑ වතුර අරන් යන්න.
මේක මේ මුළු ගමක්ම එකතු වෙලා ගත්ත තීරණයක්. අපි මේ තකහණියක්ම ඒක කියලා යන්නයි යාවේ. සෝමනංගි මොකටද මෙහෙ ආවේ? ගමේ මිනිස්සු දැක්කොත් සෝමනංගි මෙහෙට එනවා. සෝමනංගිටත් ප්‍රශ්නයක් ඇති වෙයි. ගමේ මිනිස්සු බොරුවට කලබල වුණාට මේක බෝ වෙන ලෙඩක් නෙවෙයි අයියේ. එහෙනම් ඉතින් අපිටත් මේ ලෙඩේ බෝ වෙන්න ඉපෙයි. අපි කොහොම හරි ඉක්මනින්ම අක්කව සනීප කරගමුකෝ. නිමලගේ පවුලේ අය සහ සෝමා කිසිදු වෙනසක් නොකර නිමලගේ ළඟින්ම ඉන්නවා. ඒ වගේම නිමලගේ නිවසට අවශ්‍ය වතුර ගෙනත් දෙන්න සෝම පොරොන්දු වෙනවා. මොකද නිමලට ලිඳ ළඟට එන්න එපා කියලා ගමේ හැමෝම බල කළ නිසා සෝම මේ වැඩේ බාර ගන්නවා. නිමලගේ නැන්දම්මා සෝමලතා නිමලට බොහෝම ආදරෙයි. ගමේ මිනිසුන් නිවසට ඇවිත් නිමලට බැන වැදුන නිසා ඇය බොහෝම තරහිනුයි ඉන්නේ. ඒක නිසාම සෝමයි නිමලයි සමග ඇය නිමලට පැන වැදුණු පිරිස සොයාගෙන යනවා. තමන්ගේ ලේලියට නැවත ගෞරව නොකරන ලෙසත් ඇයට කරදර නොකරන ලෙසත් සෝමලතා ඒ පිරිසට පවසනවා. මම ගිහින් මේ දර ටික විකුණගෙන එන්නම්කෝ අම්මේ. මේ උන්නහේ හෙට අනිද්දාට මට දර මිටි 50ක් ඕනේ. ඔහෙට පුළුවන් ද ඒක ගෙනත් දෙන්න? අනේ මං ගෙනත් දෙන්නම් මහත්තයෝ. අනිද්දා වෙනකොට මහත්තයාලගේ ගෙදරටම ගෙනත් දෙන්න. හොඳයි හොඳයි. දැන් එහෙනම් ඔය ගෙනාපු දර මිටියත් ඔය පැත්තකට තියලා සල්ලි අරන් යන්නකෝ. ඇයි ඔයාලා මාත් එක්ක කතා කරන්නේ නැත්තේ? අපේ අම්මා කිව්වා ඔයත් එක්ක කතා කරන්න එපා කියලා. ඔයාලගේ අම්මට තියෙන ලොකු ලෙඩක් අපිටත් හැදෙයි කියලා කිව්වා. ඒ හින්දා ඔයා දැන් අපේ අම්මා එන්න කලින් යන්න. අපේ අම්මාවත් ඔයාට හොඳටම බනි. මෙන්න මේ විදිහට ගමේ වැඩිහිටි මිනිසුන් නිමලගේ දුවව Tamanගේ දරුවන්ගෙන් ඈත් කරලා තියන්න උත්සාහ කළා. ඒ වගේම නිමලගේ දුවට ගොඩක් කැත විදිහට බනින්න පටන් ගත්තා. Tamanගේ දරුවන් සමග සෙල්ලම් නොකරන ලෙසට දැඩිව අවවාද කළා. මොකද මයි පුතේ ගිය පයින් මාවේ? යාළුවෝ කවුරුත් මාත් එක්ක සෙල්ලම් කරන්න කැමති නැහැ අම්මේ. එයාලගේ අම්මලා බනිනවලු එයාලට මාත් එක්ක සෙල්ලම් කරාම. Tamanගේ දරුවට මේ වෙන හිරිහැර දැකලා නිමල බොහෝම දුක් වුණා. ඒ වගේම නිමලගේ මහත්තයා ගමේ මහත්තයෙකුට ලබා දෙන්න තිබූ දරමිටි 50 නිසා ගොඩක් මහන්සි වෙලා දර කපන්න පටන් ගත්තා. දින දෙකක්ම ඔහු නොකඩවාම දර කැපුවා. පහුවදා උදෙන්ම ඔහු දර ටික ලබා දීමට පිටත් වුණා. මේ මට ඔය දරමිටි 50 ඕනේ නැහැ. ඔහේගේ නෝනට මහා බරපතල ලෙඩක් තියෙනවලු නේද? ඔය දර අල්ලලා අපිටත් ඔය ලෙඩේ හැදෙයි. ඒක නිසා ඔහේ ඔය දර ටික අරගෙන යන්න. දවසින් දවස ගමේ මිනිස්සුන්ගෙන් මේ විදිහට වෙන පීඩාකාරී සිදුවීම් නිසා නිමල සහ ඔහුගේ පවුල බොහෝම අසරණ වුණා. නිමලගේ ස්වාමියා බොහෝම දුකින් ආපසු ගෙදර ගියා. නමුත් මේ කිසිදු දෙයක් නිමලට දැනගන්න පවුලේ අය ඉඩ තිබ්බේ නැහැ. මොකද කියනවා නම් ඇය තවත් මේ දේවල් වලින් පීඩාවට පත්වන නිසා. හැම වෙලේම මෙහෙම සෙල්ලම් කරන්න එපා වෙනවා. මේ අපි අමුදර පල්ලෙහා තියෙන විලේ නාන්න. හා අපි යමුකෝ. මමත් ආසයි නාන්න. අපේ අම්මා මාව එක්කන් යන්නේ නැහනේ. ගමේ තිබුණු විශාලම ජලපොකුණට මේ ළමයි දෙන්න නාන්න කියා. නමුත් ඔවුන් දැනගෙන හිටියේ නෑ
මෙය ඊටමත් ගැඹුරු බව. ඔවුන් දෙදෙනාම ගිලෙන්න පටන් ගත්තා. එතනින් යමින් සිටි නිමලා තමන්ගේ ජීවිතය ගැනවත් නොසිතා මේ දරුවන් දෙදෙනාව බේරගත්තා. පසුව මෙය ආරංචි වුණු ගමේ මිනිසුන් ඔවුන් ළඟට ඇවිත් නිමලට තමන් කළ වැරදි පිළිබඳව පවසා සමාව අයද සිටියා. ඒ වගේම ඇයට කරුණාවෙන් සලකන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි, මාස කිහිපයක් බෙහෙත් කළ පසු නිමලගේ රෝගයද හොඳටම සුව වුණා.